හෙල්ලෝ ගායිස් ඉතින් ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ වැදගත් වීඩියෝ එකක්. අද වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යන්න කලින් කියනවා මගේ channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. එහා පැත්තේ notification bell icon එක තෝල් දාගන්න. එතකොට මම ගෙන අලුත් වීඩියෝ එකක් ඔයා ගාවටම ගෙන ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මගේ මිහින් next channel එක subscribe කරන්න. වැඩි කතා ඕනේ අපි දැන් වීඩියෝට යමු. අතනදිත් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ message එක මොකද්ද කියන කතාව. මේ තියෙන activate windows go to setting to activate windows කියන එක ගැන තමයි අද ඔයාලට වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ගොඩක් කට්ටිය YouTube එකේ මේක ගහලා බැලුවාම මෙන්න මේ setting එකට ගිහිල්ලා තමයි හදන්න තියෙන්නේ. activation setting කියන එකට ගිහින්. ඒකට ගිහිවාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ red color එකේ message එකක් තියෙනවා. ඒ message එක ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මේකේ internet connection එක on කරලා ඔයාලා product key එකක් හොයලා ඒ product key එක මෙතනට copy කරලා මෙතන change product key කියන එක උතනට copy කරලා next දීලා ඒක activate කරගන්න කියලා. ඒත් ගොඩක් කට්ටිය මේක කරාට මේක හරියන්නේ නැහැ. අද කිව්වොත් මට හරියෙත් නැහැ. ඇත්තටම කිව්වොත් මේකේ කතාව තමයි අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. අපි මේකෙන් back වෙමු. ඇත්තටම කිව්වොත් මේ scene එක ගත්තොත් මොකක්ද කියන්නේ? දැන් ඔයාලා Windows 10 තමයි මං ගාව තියෙන Windows 10 තියෙන කට්ටිය තමයි මේ කතාව අද ගෙනාවේ. Windows 10 තියෙන කට්ටිය ඇත්තටම කිව්වොත් අසුභාරංචිය. ඇත්තටම කිව්වොත් දැන් මේ Windows 10 තියෙන කට්ටිය මේ දැන් මේ ඔක්තෝබර් 2025 ඔක්තෝබර් 14 වෙනිදා හරියටම Windows 10 එක stop කරනවා. අන්න ඒ හින්දා තමයි මෙන්න මේ වගේ message එකක් ඇවිත් තියෙන stop කරන හින්දා ඇත්තටම කිව්වා අපිට දැන් මේකට image එකක්වත් දාගන්න බෑ. ඉස්සරහට මේකට color එකක්වත් මුකුත් කරගන්න බෑ. task bar එක මේවා ඔක්කොම එයාලා ඒ කියන්නේ මේ Windows 10 activate මේ Windows 11 activate කරනකම් අපිට මේව මුකුත් දෙන්නේ නැහැ කරන්න. ඔයාලා ඒ හින්දා කරන්න ඕනේ Windows 10 එක අයින් කරලා Windows 11 එක ගහගන්න ඕනේ. ඒක තමයි මෙන්න මෙතනින් කියන්නේ මේ message එකේ. ඔයාලා Windows 11 එක ගහගන්න කලින් ඔයාලට වැදගත් කරුණු ටිකක් කියන්න තියෙනවා. Windows 11 එකක් ගහනවා කියන්නේ ඔයාගේ PC එක ඒ කියන්නේ format කරනවා. එතකොට ඔයාලා ගාව තියෙන මුකුත් නැහැ game folder එකක් නැහැ. තියෙනව නම් ඒව නැහැ. video folder එකක් තියෙනව නම් ඒව මුකුත් නැහැ. ඒව ඔක්කොම format වෙනවා. ඔයාලා ඊට කලින් කරන්න මෙන්න මේ this PC එකට ගිහිල්ලා ඒ වයින් වෙන හින්දා ඔයාලා හරියට ඔයාලා ගාව partition එකක් කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ YouTube එකේ video ගොඩාක් තියෙනවා. ඔයාලා YouTube video එක බලලා ඔයාලා partition එකක් කඩා ගන්න. දැන් local disk එක ගත්තොත් ඒකේ තියෙන ඒවා ඔක්කොම කැපෙනවා ඇත්තනම. මං ඒක හදාගත්ත partition එක කඩලා මිහින් ඉස්සර කියලා. එතකොට partition එක ගොඩක් දුරට දාන්න විදියට partition එකක් කැපෙන්නේ නැහැ. ඒක format කරා. මං හිතනවා partition එකක් කැපෙන්නේ නැහැ. ඒ වැඩේ හරියන්නේත් නැත්තම් ඔයාලට කරන්න තියෙන USB drive එක. ඒ කියන්නේ pen එකක් ඔයාලා පිළිවෙලට connect කරලා ඔයාලගේ අවශ්‍ය file ටික මේකට add කරගන්න. දැන් මම add කරගත්ත editing app ටික ඔක්කොම GI game එක. ආයි මගේ photo ටිකයි මේ video folder එකයි gaming roles එක මම නිකන් කොකටද shortcut add කරගත්තා. pen එක ඊට නෑ දාගන්න. තියෙන video ගොඩ ගත්තොත් game booster setup එකේ ඔක්කොම දාගත්තා. ඔයාලත් ඒ විදිහට අර ක්‍රමේ හරියන්නේ USB drive එක ඔයාලා put කරලා ඒකට දාගන්න file ටික. නැත්නම් ඔයාලා Windows 11 ගහද්දි මෙන්න මේ ඔක්කොම format කරලා යාර දානවා. නැත්නම් Windows 11 ගහන්න අමාරුයිනේ. මේ නැත්නම් ඔයාලා partition එකක් කඩගන්න ඒකත් හොඳයි. ඉතින් partition එකක් කඩන ගොඩක් දුරට. ඕක තමයි ඉතින් guys අද වීඩියෝ එක. ඒ කියන්නේ ඔක්තෝබර් 14 හරියටම ඔක්තෝබර් 14 තමයි මෙන්න මේ Windows 10 එක stop කරන්නේ. මට මේ දැන් ආපු message එකකින් තමයි ආවේ. මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඔයාලට මේක දැනුවත් කරන්න. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න channel එක හැපි තියෙන notification bell icon එක තෝන් කරගන්න. එතකොට මම ගෙන අලුත් වීඩියෝ එකක් ගාවටම ගෙන ගැනීමට හැකියාවක් තියෙන ඕනේ මේ all කරගන්න. අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් යටින් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිත් කට්ටියට බලන්න share කරන්න. මේක ඇත්තම සිද්ධියක්. ඔක්තෝබර් 14 තමයි මේක අයින් කරන්නේ Windows 11 ඉක්මනට ගහගන්න. ඔක්තෝබර් 14ට කලින්. එහෙනම් අද වීඩියෝ එක අවසానයි. සුබම සුබ දවසක් වේවා.